Hello friends, ඉතින් ඔන්න මම අදත් ආවා paint ගැන tutorial එකකින්. ඉතින් මේ paint එක ගැන ගොඩක් අය හිතන්නේ paint කියන්නේ චිත්‍ර අඳින්න විතරක්ම සීමා වුණ එකක් කියලා. හැබැයි ඉතින් ඒක වැරදි. paint වලින් අපිට චිත්‍ර අඳින්න පුළුවන්, thumbnail හදන්න පුළුවන්, තව ඒ වගේම logoත් හදන්න පුළුවන්. ඉතින් මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ paint වලින් චිත්‍ර අඳින විදිය. අපි ඉතින් මුලින්ම paint එක open කරගෙන ඉමු. ඉතින් මේ paint එක open වුණාම අපිට මේ වගේ interface එකක් තමයි පේන්නේ. මේ paint එක දිහා හොඳින් බැලුවොත් අපිට පේනවා home කියලායි view කියලායි tab දෙකක්. ඉතින් home tab එකේ තියෙනවා clipboard, image, tools, shapes, colors කියලා group පහක්. view tab එකේ තියෙනවා zoom, show, hide, display කියලා group තුනක්. ඉතින් මේ අපි ඉතින් මුලින්ම tools කියන group එක ගැන කතා කරලා ඉමු. ඉතින් මේ tools කියන group එකේ තියෙනවා tools හතක්. මුලින්ම අපි කතා කරමු brushes කියන tool එක. ඉතින් අපිට මේ brushes කියන tool එකෙන් චිත්‍ර අඳින්න පුළුවන්. ඊළඟට අපි බලමු pencil කෙනෙක් ගැන. අපිට මේ pencil එකෙන් ඇත්ත පැන්සලක් විදිහට පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්. අපි ඉතින් චිත්‍ර අඳිනකොට කොයි වෙලේක හරි වැරදෙනවනේ. ඒ වැරදෙනව මකන්න තමයි අපිට මේ ඉරේසර් එක දීලා තියෙන්නේ. ඉතින් අපිට මේ හම්බෙන ඉරේසර් එක මාර පොඩිනේ. ඒකින්ද අපි මේ ඉරේසර් එක ලොකු කරගමු. මේ ඉරේසර් එක ලොකු කරගන්නම ෂෝට්කට් කී එකක් තියෙනවා. ඒක තමයි control+. ඒක දිගටම ඔබා ඉන්නකොට මේ මකන ගොඩක් ලොකු වෙනවා. තව ඉතින් අපි චිත්‍ර ඇඳට අපි චිත්‍ර පාට කරන්නත් එපයි. ඒ චිත්‍ර පාට කරන්නම අපිට දීලා තියෙනවා fill with color කියලා tool එක. ඒ tool එක අපි අතට අරන් අපි කැමති පාටක් තෝරගෙන ඒ අදාළ තැනට ගිහිල්ලා ක්ලික් කරාම ඒ පාටය චිත්‍රයට වැටෙනවා. ඉතින් අපි ඉතින් චිත්‍ර අඳිනකොට අපි ඉතින් අකුරු ලියන්න එහෙම ගියාම එපා වෙනවනේ. ඉතින් අපිට ඒකට මේකක් දීලා තිනවා text කියලා tool එක. ඉතින් මේ text කියන tool එක කැමති තැනකට ගිහිල්ලා left mouse click කරාම අපිට මේක type කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ අත්කාච වගේ එක මොකක්ද කියලා. ඒක තමයි magnifier එක. ඒක කැමති තැනකට ගිහිල්ලා left mouse එක click කරාම මේ වගේ ඒ තැන ලොකු වෙනවා. ඉතින් අපි ඒ ලොකු වුණ එක පොඩි කරගන්න මේ යටින් එකක් තියෙනවා. අපි ඉතින් ඒක ඔබලා එක පොඩි කරගමු. ඊළඟට අපි කතා කරමු අපේ අන්තිම tool එක ගැන. ඒක තමයි color picker කියන්නේ. ඉතින් අපි ඔයා චිත්‍රයක් ඇඳ කියලා හිතමුකෝ. ඒ චිත්‍රේ තැනක තියෙන පාටක් තව තැනකට දාන්න ඕනේ. ඔයාට ඒ පාට මතක නැහැ. ඒ වගේ අවස්ථාවල භාවිත කරන් තමයි මේ color picker කියන එක තියෙන්නේ. ඒක ඒ පාට තියෙන කැමති තැනකට ගිහිල්ලා left mouse click කරාම ඒ පාට අපේ අතට හම්බෙනවා. ඉතින් අපි මේ tools කියන එකේ අන්තිම එක ගැන කතා කරමු. ඉතින් ඔයාලා බලන්න ඇති tools කියන එකේ අන්තිම එක මොකක්ද කියලා. එහෙම එකක් ඕගොල්ලන්ට පේන්නේ නැහනේ. හැබැයි තින් තැනක එකක් හැංගිලා තියෙනවා. මේ brushes කියන එක යට තියෙනවනේ චූටි තලයක්. එන්නේ ඒකට ක්ලික් කරාම අපිට මෙයාගේ brush වර්ග ගොඩාක් හම්බෙනවා. අපි ඉතින් ඒව එකකින් දෙකකින් පාට කරලා බලමුකෝ. එක එක ඒවායි පාට වෙන්නේ එක එක විදිහ. දැන් අපි tools කියන group එක කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරමු shapes කියන group එක ගැන.
ඉතින් මේ shapes කියන group එකේ තනි කරම තියෙන shapes. ඒ shape එක කැමති වෙලාවක අරන් අපිට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් shapes ගැනත් ඉතින් වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු colors කියන group එක. මේකේ තියෙනවා color 1, color 2, colors, edit colors කියලා ටිකක්. මේ color 1 කියන එකෙන් සිද්ධ වෙන්නේ ඔයා pencil, fill with color, brush ඒ වගේ එකක් අතේ තියා හිටියාම left mouse click කරාම එන්නේ ඒක තමයි ගෑවෙන්නේ. ඒ වගේ එකක් අතේ තියාන right mouse click කරාම color 2 කියන එකෙන් තමයි පාට වෙන්නේ. ඔයාව බලන්න ඇති ඒ තුනට විතරයිද මේක වෙන්නේ කියලා. නෑ. ඉතින් ඉරේස් එකකටත් ඒක වෙනවා. ඒක වෙන්නේ ඉරේස් එකකට ඒක බලාපාන්නේ අනිත් පැත්තට. color 2 කියන එකට පාටක් දෙන්නොත් තමයි ඒකේ පාට මාරු වෙන්නේ. මේ විදිහට පාට මාරු වෙනවා. right mouse click කරාම හැබැයි ඒක මොනවත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි අඳපු කළුරිය වල විතරක් රතු පාට ගෑවෙනවා. මේ edit colors කියන එක තියෙන්නේ අපිට කැමති පාටක් තෝරගන්න. මෙතන අපිට ගොඩාක් පාටවල් තියෙනවා. මෙතන කැමති තැනක mouse එක ගිහලා click කළා. මෙතන තව පැත්තේ තීරුවක් තියෙනවානේ. ඒකෙන් අපිට කරලා තියෙන්නේ අඳුරු බව හදාගන්න එක. ඊට පස්සේ ඔයාලට කැමති පාට මෙතනින් පෙන්නනවා. ඒ පාට ඔයා කැමති පාට නම් ඕකේ දීලා ඒ පාට ගන්න. තව මේකේ තියෙනවා clipboard කියන group එකක්. ඒකෙන් අපිට කරන් තියෙන්නේ cut, copy, paste කියන තුන. අපි ඉතින් ඒක පොඩ්ඩක් කරලා බලමුකෝ. අපි ඉතින් මේ වගේ චිත්‍රයක් ඇඳලා ඒ චිත්‍රෙම තව තැනකට දාගන්න ඕනි වුණාම කරන්න තියෙන්නේ select කියන එක ඔබලා මේ විදිහට මේ select කරගෙන ඔයාට එතනින්ම කපලා වෙන තැනකට ගන්න ඕනේ නම් cut අපෝ ඒකම copy කරලා වෙන තැනකට ගන්න ඕනේ නම් copy කියන එක දීලා කැමති තැනට ගිහිල්ලා paste කරන්න. එතකොට අපිට ඒ වගේම පින්තූරයක් හම්බ වෙනවා. හැබැයි ඉතින් අපිට ඒක ළඟින්ම මේ චිත්‍ර තියන්න බෑනේ. එතකොට මේ චිත්‍ර වටේ තියෙන එකෙන් මේ උඩ තියෙන චිත්‍ර එක මැකිලා යනවා. ඒකට තියෙන විසඳුමක් තමයි මේ select කියන එකේ transparent selection කියන එක. අපි ඒක on කරලා select කරලා copy කරලා ගත්තාම චිත්‍ර වටේ තියෙන ටිකෙන් අනිත් චිත්‍ර ටික වැහෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ rotate කියන එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් rotate කියන එක බුහාම අපිට පෙන්නනවා ඒකෙම තව කොටස් පහක්. ඉතින් කැමති එකක් ක්ලික් කරාම වෙන්නේ මේ රූපේ වටේ හැරෙනවා. වටේට හැරවෙනවා. ඉතින් crop කියන එකෙන් වෙන්නේ ඒ select කරපු එක හැර අනිත් ඔක්කොම ටික කැපිලා යනවා. resize කියන එකෙන් වෙන්නේ මේ ඉලක්කම් ටික මාරු කරලා ඕකේ දුන්නාම ඒකේ size එක වෙනස් වෙනවා. ඉතින් අදට වැඩේ ඉවරයි. paint එකේ ඉතුරු ගැඹුරු ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඕගොල්ලන්ට සුබ දවසක්.